අයිබෝන් මාධ්‍ය කලාවේ තිමිරගේ වූ පාසල් මාධ්‍ය කලාවට නැවමාරක් හඳුන්වා දුන් මෙරට ප්‍රමුඛතම පාසල් YouTube ප්‍රවෘත්ති විකාශය ජෝනියස් නිවුස් සමගින් මම අසල ජයකොඩි. මුලින්ම විමසා බලමු ප්‍රවෘත්ති සිරස්තල. සාන්ත ජෝන් ආදිශිෂ්‍ය සංගමේ මුල් පුටුවට යළිත් හිටපු සභාපති දේවක පෙරේරා පත් වෙයි. පාසල් ගොඩනැගිලි සහ පරිපාලන ඒකක හඳුනා ගැනීමේ නාමපුවරු ව්‍යාපෘතියක්. සාන්ත ජෝන් විදුහලේ නව ප්‍රධාන ශිෂ්‍ය නායක ධුරය රිවිත් රන්යුගට. සාන්ත ජෝන් විදුහලේ ප්‍රධාන ශාලාවේ ඉදිකිරීම් දෙවන අධ්‍යයනත් අවසන්. කීර්තිමත් ආදිශිෂ්‍යයෙකු මේජර් ජෙනරාල් ඉන්දුනිල් පතිරත්න දැයෙන් සමුගනී. වාර්ෂික ක්‍රීඩා උළෙලේ මෙවර ශූරතාවය මයුර නිවාසයට. නුගේගොඩ සාන්ත ජෝන් විදුහල් ආදිශ්‍ය සංගමේ නව සභාපති ලෙස හිටපු සභාපති දේවක පෙරේරා මහතා යළිපත් වුණා. ඒ පසුගිය මාර්තු 28 වෙනිදා පැවති ආදිශ්‍ය සංගමේ මහ සභා රැස්වීමේදී නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ ආදිශිෂ්‍ය සංගමේ 48 වන මහ සභා රැස්වීම පසුගිය මාර්තු 28 වෙනිදා පාසල් ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණා. ඒ විදුහල්පති ඩිලන් නිශාන්ත ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම අවස්ථාවට ආදිශිෂ්‍ය සංගමේ පසුගිය වසරේ නිලධාරීන් විධායක කමිටු සමාජිකයන් මෙන්ම ආදිශිෂ්‍යයන් පිරිසක් එක්ව සිටියා. මූලික කටයුතු වලින් අනතුරුව හිටපු නිලධාරී මඩුල්ල ඉල්ලා අසූ අතර ව්‍යවස්ථානුකූලව සභාව පවත්වාගෙන යාමට තාවකාලික සභාපතිවරයා ලෙස මයිකල් වනිආරච්චි මහතා පත් කෙරුණා. අද දින පත් වෙන සභාපතිතුමා විදායක කමිටුවට මගේ හදයාන්තුන් ස්තුතිය පුද කරනවා, සුභාශිංසන ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔවුන් සියලු දෙනාගෙන් මම ඉල්ලා සිටිනවා එක ආවන්න එක කණ්ඩායම කොටසක් හැටියට එකට වැඩ කරන්න කියලා. ඒ වගේම අපි සියලු දෙනාගේම ප්‍රතිම තමයි ඒ අයට අපේ උපරිම දායකත්වය අපේ සහයෝගය ලබා දීම. අනතුරුව නව නිලධාරී මණ්ඩලය ව්‍යවස්ථානුකූලව පත් කෙරුණා. ඒ අනුව නව සභාපති ලෙස හිටපු සභාපති දේවක පෙරේරා මහතා පත් වුණු අතර නව විධායක උපසභාපති ලෙස පත් වූයේ රංජිත් පතිරගේ මහතායි. නව සමලේකම්වරු ලෙස චරිත පෙරේරා මහතා සහ රශ්වින්ද ගුණරත්න මහතා පත් කෙරුණා. නව භාණ්ඩාගාරික ලෙස තිසුම් සුධාරක මහතාත් නව උප භාණ්ඩාගාරික ලෙස චින්තක අල්විස් මහතාත් පත් කෙරුණා. නව උප අනුශාසකවරුන් සහ විධායක කමිටු සමාජිකයන් ප්‍රකාශයට පත් කෙරුණේ ඉන් අනතුරුවයි. නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ වසර 110ක අභිමානවත් ගමනක ආපු පාසලක්. ඉතින් අවුරුදු 110ක් කියන්නේ තා දීර්ඝ ඉතිහාසයක ඉතිහාසය තුල මේ විද්‍යාලය තුලින් බිහි වෙච්ච දරුවෝ අද මේ වෙනකොට ලංකාව තුල විතරක් නෙමෙයි ජාත්‍යන්තරයේ තුල පවා විශිෂ්ටත්වයට පත් වෙච්ච ඒ නම තමන්ගේ පාසලේ නම තමන්ගේ කීර්ති නාමය පාසල වෙනුවෙන් රැව් පිළිදැව් දෙමින් ඒ කටයුතු ක්‍රියාත්මක කරපු පිරිසක් මේ පාසල තුල සංගමය තුල ඉඳලා තියෙනවා. පහුගිය කාල සීමාව තුලදී මගේ සේවා කාලය තුල පාසලේ හිටපු සංගමේ සභාපතිතුමන් පසුගිය වර්ෂයේ සංගමේ සභාපතිතුමන් නැවත ඒ පත් වෙච්ච සභාපතිතුමන් ඇතුළු ඒ සියලුම දෙනා එක්ක සහයෝගයෙන් කටයුතු කරන්නට ලැබුණා. ඒ තුල පාසල යම්කිසි ඉදිරි පියවරක් ඔසවා තබන්න ආදි සංගමේ සහයෝගයේ ඒ ශක්තිය ලබා දුන්නා. පසුගිය වසරේ මා සාන්ත ජෝන් ආදිශිෂ්‍ය සංගමේ සභාපතිවරයා ලෙස මේ ගමන ආරම්භ කළා. ගත වූ වසරේ ඉතා සාර්ථක වසරක් ලෙස මට ඔබට ඉතා සතුටින් කියන්න පුළුවන්. අපි මේ වසර ආරම්භ කළේ බලාපොරොත්තු රැසක් එක්ක. අපේ පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔබත් මමත් අපි හැමෝම හැමදාම ප්‍රාර්ථනා කරනවා. ඉතින් පසුගිය වසරේ අපට ගොඩක් ජයග්‍රහණ අත්කර ගැනීමට හැකි වුණා. වර්තමාන විද්‍යාපතිතුමන්ගේ ආගමනයේ සිදුවේ පසුගිය වසරේ. එතුමාගේ දැක්මත් එක්ක අපි අලුත් ගමනක් ආරම්භ කළා. ඒ හරහා ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට සාර්ථක වසරක් ලෙස ගත වූ වසර හඳුන්වන්න පුළුවන්. පාසල් ගොඩනැගිලි සහ පරිපාලන ඒකක හඳුනා ගැනීමේ නාමපුවරු ව්‍යාපෘතියක් පසුගිය මාසයේ ආරම්භ කෙරුණා. ඒ පාසල් පරිපාලන කටයුතු විධිමත් කිරීමේ විදුහල්පතිවරයාගේ වැඩපිළිවෙලේ තවත් එක් පියවරක් ලෙසයි. පාසල් ගොඩනැගිලි සහ පරිපාලන ඒකක හඳුනා ගැනීමේ නාමපුවරු ව්‍යාපෘතියක් පසුගිය මාසයේ ආරම්භ කෙරුණා. ඒ පාසල් පරිපාලන කටයුතු විධිමත් කිරීමේ විදුහල්පතිවරයාගේ වැඩපිළිවෙලේ තවත් එක් පියවරක් ලෙසයි. පාසල් ගොඩනැගිලි හා පරිපාලන අංශ හඳුනා ගැනීමේ නාමපුවරු මෙතෙක් සවිකර තිබුණේ නැහැ. මේ හේතුවෙන් පාසලට පැමිණෙන බොහෝ දෙනාට මෙන්ම සිසුන්ට හා ගුරුවරුන්ට අදාළ අංශ හඳුනා ගැනීමේ යම් අපහසුතාවක් පැවතියා. මෙම තත්ත්වය සැලකිලිට ගැනීමෙනුයි නාමපුවරු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට විදුහල්පති ඩිලන් නිශාන් ගුණරත්න මහතා පියවර ගත්තේ. නාමපුවරු නිර්මාණය කර සවි කිරීමට අතිශය ඉන්දක නිරුෂාන් මහතා අනුග්‍රහය දැක්වූ අතර ඊට පුෂ්පීරේ ශරතුංග මහතා
මහතා දායකත්වය සැපුවා. සාන්තිජෝන් විද්‍යාලය ඵලදායී පාසලක් බවට පත් කිරීමේ අධිෂ්ඨානයෙන් යුතුව ඒ වගේම පාසල තුළ S5 සංකල්පය, අර්ථ ඵලදායීතාවය, පිළිසර සංවර්ධනය යන සංකල්ප භාවිතයට ගනිමින් පාසලේ භෞතික සම්පත් ආරක්ෂා කර ගැනීම, පාසලට නව දැක්මක්, ආකර්ෂණීය පෙනුමක් ලබා දීම සඳහා අපි විවිධ ව්‍යාපෘති පාසල තුළ ක්‍රියාත්මක කරනවා. ඒ එක් අවස්ථාවක් විදිහට පාසලේ විවිධ ඒකක නාමකරණය කිරීම අපි පහුගිය දිනවල සිද්ධ කරා. මේ සඳහා අපිට ආදීශ සංගමයේ තමයි අපිට මේ කටයුතු සඳහා අවශ්‍ය කරන උපකාර කරලා මේ පරිත්‍යාගයන් ඉෂ්ට සිද්ධ කරේ. මේ අතර මේ වසරේ සිට විධිමත් පන්ති වාර්තා පොතක් සහ පන්ති වාර්තා ගුණාවක් හඳුනා දීමටද විදුහල්පතිවරයා පියවරගෙන තිබුණා. සෑම පන්ති කාමරයකටම සෑම ඒකකයකටම මේ පාසලේ දැක්ම, මෙහෙවර, අරමුණු, ඒ වගේම 21 වෙනි සියවසේ දරුවා අත්පත් කරගත යුතු කුසලතා, පාසලේ ගීය, ජාතික ගීය, පාසලේ නිරලාංඡනය ආදී කරුණු විචිත්‍රවත් විදිහට සකස් කරලා පන්ති කාමර මට්ටමින් ප්‍රදර්ශනය කිරීම සිද්ධ කරන්න සූදානම් කරලා තියෙනවා. ඒ වගේම අපි දරුවන්ට ශිෂ්‍ය වාර්තා පොතක් හඳුන්වලා දුන්නා. ඒ ශිෂ්‍ය වාර්තා පොත තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ එක ශ්‍රේණියට ඇතුළත් වෙන දරුවා 13 ශ්‍රේණියෙන් එළියට යනකොට පාසල තුල සිට කාලය තුලදී දරුවා සම්බන්ධ වෙච්ච සියලුම කාර්යයන් මේ ශිෂ්‍ය වාර්තා පොතේ සටහන් වෙනවා. දරුවා කවදා හරි අසීම් සහතිකේ ලබා ගන්න පාසලේට පැමිණෙන අවස්ථාවේදී සහතිකයක් විදිහට මේ පොත පාවිච්චි කරන්න පුළුවන් දරුවට මේ දේවල් නිසි පරිදි ක්‍රියාත්මක කරලා පාසල තව තවත් ඉදිරියට අරගෙන යන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ තුල. සාන්තිජෝන් විදුහලේ 2025 වර්ෂයේ නව ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස රිවිත් රන්වික පෙරේරා ශිෂ්‍යයා පත් කෙරුණා. ඒ පසුගිය මාර්තු 4 වෙනිදා පැවති ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ උත්සවයේදී නොගේගොඩ සාන්ත ජෝන් විදුහලේ 2025 ශිෂ්‍යනායක නිර්ලාංඡන පැළඳවීමේ නිල උත්සවය පසුගිය මාර්තු 4 වෙනිදා පැවැත්වුණේ පාසල් ප්‍රධාන ශාලාවේදී. ඒ බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් KADR නිශාන්ති ජයසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට පිළියන්දල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක කුමුදු හේමමාලිද සිල්වා මහත්මිය, පොලිස් ශිෂ්‍යපට කොට්ටාශය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චින්තක ගුණරත්න මහතා, විදුහල්පති ඩිලාර් නිශාන්ත ගුණරත්න මහතා, ආදි ශිෂ්‍ය සංගමේ සභාපති දේවක පෙරේරා මහතා, ආසන්නතම සභාපති මුරලි ධනරාජ් රාමරත්නම් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. අපේ සාන්තිජෝන් පුදුමුවන්ට ප්‍රශ්න විශේෂ දවසක්. ජීවිතේ ඔබ බලාපොරොත්තු වෙන පාසල් දිවියේ බලාපොරොත්තුවක්. මම මේ අවස්ථාව කරගන්නවා පුතේ ඔබ සියලු දෙනාට සුබ පතන්න. අපි අපේ යුතුයකම් ඉටු කරනකොට උදාහරණ දැනගන්න ඕන. උදාහරණ යුතුයකමත් ඒ අනුව රටට සේවය කරන්න, රටට සමාජයට ඒ විදිහට වැඩදායි පුරවැසියෝ වෙලා රටට සේවය කරන්න. ඒක තමයි ඔබේ යුතුයකම්. අපි අපේ යුතුයකම් ඉටු කරනකොට ඔබේ යුතුයකම් ඉටු කරනකොට මේ රට ලස්සන රටක් වෙනවා. මෙහිදී 2025 වසරේ ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස රිවිත් රන්යුග පෙරේරා ශිෂ්‍යයා නිල ලාංඡන පැළඳුවා. උණුසුම් සුබ පැතුම් මේ අවස්ථාවේ ඔබට පිරිනමනවා. මෙවර ජ්‍යෙෂ්ඨ උප ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස නිල ලාංඡන පැළඳුවේ හංසක උමයංග ශිෂ්‍යයයි. උප ප්‍රධාන ශිෂ්‍ය නායකින් ලෙස දිනෙත් ආකාශ්, සංක ඒකාන්ත, සෙනුක දම්සත්, සදෙව් අරුෂ, කිනුර සන්දෙව් සහ සචිත් ප්‍රමෝදය නිල ලාංඡන පැළඳුවා. දුවල්පති විදියට, ආචාර්ය මණ්ඩලයේ ගුරුවරු විදියට අපිට තියෙන ප්‍රධානම කාර්යභාරය වෙන්නේ මේ දරුවන්ට පාසල තුළ අවස්ථා නිර්මාණය කර දෙන එක. ඒ අවස්ථා වැඩිපුර නිර්මාණය කරනකොට ඒ දරුවෝ නායකත්වයේ ගුණාංග විවිධාකාරයෙන් තමන්ගේ ජීවිතවලට පහ ගන්නවා. ඒ තුල තමයි දරුවාගේ නායකත්ව භූමිකාව සංවර්ධනය වෙන්නේ. ඔබ තමයි පාසලේ පොදු නායකයෙ වෙන්නේ. ඔබ ඔබගේ කාර්යභාරය මැනවින් හඳුනාගෙන පාසල් මවුන් වෙනුවෙන් කරන්න ඕන යුතුයකම් හා වගකීම් ටික හඳුනාගෙන ඒ ක්‍රියාදාමය තවදුරටත් ඉදිරියට අරගෙන යන්න. මෙහිදී කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකින්ටද නිල ලාංඡන පැළඳවීම සිදු කෙරුණා. පාසලේ හොඳ ශිෂ්‍ය නායක මණ්ඩලයක් පත් වෙනවා කියන්නේ ඒ පාසලේ අනාගතය පිළිබඳ හොඳ සුබ නිමිත්තක් විදිහට තමයි දකින්න පුළුවන් වෙන්නේ. මම හිතන්නේ අපේ රටට අද ඕනේ බලයෙන් පත් වෙන නායකයින් නෙවෙයි, පිළිගැනීමෙන් පත් වෙන නායකයින්. බලයෙන් පත් වෙන නායකයා පාසලේ ශිෂ්‍ය නායකයෙක් නම් පාසලෙන් එළියට ගියාට පස්සේ සමාජය ඒ දරුවව පිළිගන්නවට වඩා පිළිගැනීමෙන් පත් වෙන නායකයෙක් පාසලෙන් එළියට ගියා ඕනෑම වෙලාවක ඕනෑම සමාජයක නිරන්තරයෙන් කැපී පෙනෙන අන් අයගේ ප්‍රසාදය දිනා ගන්නා නායකයෙක් බවට පත් වෙනවා. පොලිස් ශිෂ්‍යපට කොට්ටාශය මගින් මේ දරුවන් සඳහා නායකත්ව පුහුණු පාඨමාලාවල් කිහිපයක්
කළා. ඒ කලුතර පොලිස් ශිෂ්‍යකට මුලස්ථානයේ මගේ කාර්යාලයේ තියෙන තැන මේ දරුවෝ ගෙනල්ලා අපි දෙදින නායකත්ව පුහුණු පාඨමාලාවක් කරගෙන ගියා. ඒ අද ඇත්තටම දරුවන්ට හොඳ අවවාද උදාහරණ සහිතව මොකද මානසික ගුණාංග තියෙන දරුවෙක් පිළිවෙන්නේ නායකයෙක් පිළිවෙන්නේ කියන එක ඔයගලන්ට වටහලා තියෙනවා. මම හිතන්නේ මේ චූටි අනිෂ්ඨ ශිෂ්‍ය දරුවාගේ පටන් ප්‍රධාන ශිෂ්‍ය විධායකතුමා දක්වා මම හිතන්නේ ඒක තේරුම් ගන්න ඇති ගන්න තියෙන වටිනාකම. ශිෂ්‍ය නායක කාර්ය පැවරීමේ අවස්ථාව සාම්ප්‍රදායිකව ලෙස සිදු කෙරුණු අතර හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායක දුල්වන්නේත් සිළු ශිෂ්‍යයා විසින් නව ප්‍රධාන ශිෂ්‍ය නායක රිවිත් රන්යුග ශිෂ්‍යයාට නිල වශයෙන් කාර්ය පැවරීම මෙලෙස සිදු කෙරුණා. මේ අවස්ථාවේදී හිටපු ශිෂ්‍ය නායක දුල්වන්නේත් සිළු මුදාතින් වත්මන් ශිෂ්‍ය නායක රිවින් රන්යුග ආදරණීය පුතාට ඒ වගකීම් සියල්ල පැවරුවා. මම එක වසරෙන් ස්කෝල්ට එනකොට හිතුවේ නෑ මම මෙච්චර ලොකු තම්දුරක් මට ගන්න පුළුවන් වෙයි කියලා. අද මම ස්කෝලෙන් අන්තිම වතාවට ගියන මනිනකොට පාසල් සිසුවෙක්ට පාසල තුල තමන්ගේ පාසල තුල ගන්න පුළුවන් උපරිම ලොකුම තම්දුර මම ලබා ගත්තා. මට ඇත්තටම සතුටුයි. ඒ වගේම දුකකුත් තියෙනවා දාලා යන්න වෙනවා. පොඩි කාලේ නම් මම ඉස්කෝලේ හැම සංගමයකම ඉඳලා තියෙනවා. තනතුරු දාලා තියෙනවා. හැම සංගමයකම වැඩ කරලා තියෙනවා. මේ තනතුර ගත්තේ ගොඩාක් මහන්සි වෙලා. පල්ලි පොඩි මල්ලිලා ඉන්නවා. ඒගොල්ලන්ට කියන්නේ ඉස්කෝලේ වැඩ කරන්න. අනිවාර්යෙන් කරුත් දෙයක් ලැබෙනවා. ඒක ස්වභාවයෙන් තමයි දෙන්නේ. මෙහිදී නව ප්‍රධාන ශිෂ්‍ය නායකයා පළමුව දියුරුම් දීම සිදු කළ අතර සෙසු ශිෂ්‍ය නායකින් ඉන් අනතුරුව දියුරුම් දුන්නා. නායක පුතා විසින් තමන්ගේ විධායක ශිෂ්‍ය නායක මණ්ඩලයේ පහන් සිළු දැල්වීමේ කාර්යය තමයි සිදු වෙන්නේ. නුගේගොඩ සාන්ත ජෝන් විද්‍යාලයේ 2025-2026 වර්ෂයේ ශිෂ්‍ය නායකයන් විදුහල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් හිටපු ප්‍රධාන සහ උප ප්‍රධාන ශිෂ්‍ය නායකින්ට සහතිකපත් පිරිනැමීමද සිදු කෙරුණා. මම පාසලට ලබාගත් ජයග්‍රහණ එතකොට අධ්‍යාපන වශයෙන් ලබාගත් ජයග්‍රහණ ඒ සියල්ලක්ම වෙනුවෙන් මම අද මෙතන ප්‍රධාන ශිෂ්‍ය නායක ලෙස අප පාසලේ සියලුම ශිෂ්‍යයන් නියෝජනය කරමින් පැමිණ සිටිනවා. අද දිනේදී මෙම කටයුත්ත උත්සවාකාරයෙන් අපට සාර්ථකව පවත්වාගෙන යාමට සහාය ලබා දුන් මගේ ශිෂ්‍ය නායක මණ්ඩලයත් මගේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ බාර ගුරු මහත්ම මහත්මීන්ගෙනුත් සංගීත අංශයෙනුත් නාට්‍ය අංශයෙනුත් තූර්ය වාදන කණ්ඩායමෙනුත් සියලු දෙනාටම ස්තුතිය පුද කරන්න මම මේක අවස්ථාවක් කරගන්නවා. නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ ප්‍රධාන ශාලාවේ ඉදිකිරීම දෙවන අදියර අවසන් වී තිබෙනවා. එහි තුන්වන අදියරේ ඉදිකිරීම කඩිනමින් ආරම්භ කිරීමට නියමිත බවයි විදුහල්පතිවරයා පැවසුවේ. සාන්ත ජෝන් විදුහලේ ප්‍රධාන ශාලාවේ ඉදිකිරීම මේ වන විට වහලේ දක්වා අවසන් කර තිබෙනවා. දෙවන අදියර දක්වා ලැබී තිබූ ප්‍රතිපාදන මේ වන විට අවසන් වති අතර තුන්වන අදියර ආරම්භ කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් මේ වන විට දැනුම්වත් කර ඇති බවයි විදුහල්පතිවරයා පැවසුවේ. ප්‍රධාන ශාලාවේ ඉදිකිරීම අවසන් කර සිසු අයිතියට පත් කිරීම දක්වා වැඩ කටයුතු සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 90ක් ඊළඟ අධීර සඳහා මුදල් ප්‍රතිපාදන අපි මේ වෙනකොට අමාත්‍යාංශයෙන් අයදුම් කරලා තියෙනවා. එහි සාධනීය ප්‍රතිඵල අපිට මේ වෙනකොට ලැබෙමින් තියෙනවා. ඉදිරි කටයුතු මේකේ අවසානයේ දක්වාම නිම කිරීමට මූල්‍ය ප්‍රතිපාදන ඒගොල්ලෝ ලබා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ඒගොල්ල පුරවරයටම මේ වගේ ශාලාවක් ලැබිලා නැහැ. වැඩ කටයුතු අවසන් වීම තුලින් අපේ පාසලේ දරුවන්ට ඒ දරුවන්ගේ හැකියාවන් ඉදිරිපත් කරන්න, ඒ වගේම අපිට විවිධ සංගම් රැස්වීම් කියලා ඒ අවශ්‍ය කටයුතු ටික ක්‍රියාත්මක කරන්න. අවට පාසල් ප්‍රජාව අපෙන් අහනවා දැනටමත් මේ ප්‍රධාන ශාලාවේ ඒගොල්ලන්ට සේවය ලබා ගන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒ තුල පාසලට හොඳ අභිමානයක් නව රංගශාලාව හා ශ්‍රවණාගාරය දැන් නබෝ දිනකින් එහි වැඩ කටයුතු අවසන් වීමට පිටයි. සාන්ත ජෝන් කීර්තිමත් ආජීවක වූ යුද්ධ හමුදාවේ මේජර් ජෙනරාල් ප්‍රසාද් ඉන්දුනිල් පතිරත්න මහතා පසුගිය මාර්තු 29 වෙනිදා දැයින් සමුගත්තා. ඒ අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ යුද්ධ හමුදාරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී ප්‍රසාද් ඉන්දුනිල් පතිරත්න මහතා උපත ලැබුවේ 1967 අප්‍රේල් 12 වෙනිදායි.
ඔහු 1970 වසරේදී පානදුර සාන්තජෝන් විදුහලෙන් මූලික අධ්‍යාපනය ආරම්භ කළ අතර 1974 වර්ෂයේදී නුගේගොඩ සාන්තජෝන් විදුහලට ඇතුළත් වුණා. අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවටද එකසේ දක්ෂ ප්‍රසාද් ඉන්දුනිල් පතිරත්න මහතා එවක පාසල් ක්‍රිකට් කණ්ඩායමේ මෙන්ම ශිෂ්‍යබට කණ්ඩේද සමාජිකයෙක්. 1984 වර්ෂයේදී උසස් පෙළ අවසන් කර පාසලට සමුදුන් ඔහු 1986 ජනවාරි 17 වෙනිදා කැඩට් නිලධාරියෙකු ලෙස යුද්ධ හමුදාවට එක් වූයේ එවක උතුරු නැගෙනහිර පැවති රුදුරු ත්‍රස්තවාදය අවසන් කිරීමේ මෙහෙයුමට උර දෙමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගැමුණු හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස සිය යුද හමුදා දිවියට සමුදුන් මේ ජෙනරාල් පී.අයි. පතිරත්න මහතා යුද්ධ හමුදාවේ සහ මව්බිමේ සංවර්ධනයට බෙහෙවින් කැප වූ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්. පසුගිය මාසයේ ඔහු යම් අසනීප තත්ත්වයක් හේතුවෙන් නාරාහෙන් පිට යුද්ධ හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී මෙලොවින් සමුගත්තේ පසුගිය මාර්තු 29 වෙනිදායි. මේ යන විට පතිරත්න මහතා 59 වෙනි වියේ පසු වුණා. ඔහු දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙක්. ප්‍රසාද් ඉන්දුනිල් පතිරත්න මහතාගේ දේහය අවසන් ගෞරව දැක්වීම සඳහා කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබුණා. යුද හමුදා දිවියේ මිතුරන් හිතවතුන් මෙන්ම පාසල් දිවියේ මිතුරන් හිතවතුන් රැසක් ඔහුට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා. අනතුරුව දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව සහිතව පසුගිය මාර්තු 31 වෙනිදා සිදු කෙරුණේ බොරැල්ල පොදු සුසාන භූමියේදී. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ ආදිගුරු සංගමයේ මහා සභාවාරයට සමගාමීව 89 ආදිශිෂ්‍ය වර්ෂ කණ්ඩායම විසින් ආදිගුරුවරුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වුවා. ඒ පසුගිය මාර්තු 23 වෙනිදා කොල්ලුපිටිය ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේදී නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ බොහෝ කලක් අපොස සාමාන්‍ය පෙළ විද්‍යාගුරුවරයෙකු ලෙස අනගි සේවයක් ඉටු කළ ඕ.කේ.බී. ගුණසේකර ගුරු මහතා මාර්තු 9 වෙනිදා අභාවක් ප්‍රාප්ත විය. ඔහුගේ දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබීමෙන් අනතුරුව මාර්තු 12 වෙනිදා බොරැල්ල කනතේදී අවසන් කටයුතු සිදු කෙරුණා. දැන් කෙටි විරාමයක්. විරාමයෙන් පසු අහමු වෙමු ක්‍රීඩා පුවත් සමගින්. Trust. What is trust? To be assured that you have the solution no matter how hard the task. With products made to be tested in the most demanding conditions. Without any limits. Abro, for 3/4 of a century, has manufactured and distributed products with the highest quality that constantly exceeds the most extreme conditions. So rest assured, with Abro products, there is nothing your vehicle cannot get over. Abro, a trusted name worldwide. දැන් ක්‍රීඩා පුවත්. නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ වාර්ෂික ක්‍රීඩා උත්සවයෙන් මෙවර ජයගත්තේ මයුර නිවාසයයි. එහි අනුශූරතාවය කෝකිල නිවාසයේ හිමි කරගත්තා. නුගේගොඩ සාන්ත ජෝන් විදුහලේ වාර්ෂික ක්‍රීඩා තරඟ පැවැත්වුවද වාර්ෂික ක්‍රීඩා උත්සවයක් මෙවර පැවැත්වුවේ වසර ගණනාවකට පසුවයි. පසුගිය කාල පරිශ්‍රයේ කොවිඩ් ව්‍යසනය මෙන්ම විවිධ හේතුන් මත ක්‍රීඩා උත්සවය පැවැත්වුණේ නැහැ. ඒ අනුව මෙවර වාර්ෂික ක්‍රීඩා උත්සවය මහරගම යොවුන් නිකේතන ක්‍රීඩා පිටියේදී පැවැත්වුණේ ඉතා උත්කර්ෂවත් ලෙසයි. ඒ සාන්ත ජෝන් ආදිශිෂ්‍ය බ්‍රිගේඩිය රුක්ෂාන් කන්නංගර මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යක්ෂ තීක්ෂණා එස් ලීන පටබැඳගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් විදුහල්පති ඩිලාන් නිශාන්ත ගුණරත්න මහතා ආදිශිෂ්‍ය සංගමේ සභාපති දේවක පෙරේරා මහතා පාසල් සංවර්ධන සමිතියේ ලේකම් නීතා කුමාරි පාලසූරිය මහත්මිය ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. ක්‍රීඩා උළෙල ආරම්භ වූයේ සාම්ප්‍රදායික ක්‍රමයට ඔලිම්පික් පහන් සිළු දල්වමින්. ඊට හොරණ මේදංකර විද්‍යාලයේ ශිෂ්‍යාවන් පිරිසක් දායකත්වය දැක්වුවා. දල්වන ක්‍රීඩා පහන රැගෙන අනෙකුත් සහෝදර ක්‍රීඩා නායකයන්
වෙත ගොස් ඔවුන් සමග ප්‍රධාන ක්‍රීඩා පහන වෙත ඒමට නියමිත මොහොතක් මෙය. ආරෝපණ සංස්ථාවක් අනතුරුව පාසලේ ක්‍රීඩා කණ්ඩායම් හඳුන්වා දීම සිදු කරනු අතර ප්‍රධාන ආරාධිතා මුත්තා ලෙස සාන්ත ජෝන් ආදිශිෂ්‍ය බ්‍රිගේඩියර් රුක්ෂාන් කන්නංගර මහතා ක්‍රීඩා උත්සවය නිල වශයෙන් ආරම්භය සනිටුහන් කළා. පාසල් ක්‍රීඩකයන්ගේ මෙන්ම ගුරු භවතුන්ගේ කැපවීම මනාවට පිළිඹු කරේ මෙවර හංස, මයුර, කෝකිල, ලිහිණි යන නිවාස 4ම මනරම නිර්මාණය කර තිබීමයි. මුලින්ම ආරම්භ වූයේ දහවන තරඟ ඉසව් අවසන් තරඟයි. කුඩා දරුවන්ගේ සරම සංදර්ශනය බොහෝ දෙනාගේ වැඩි ආකර්ෂණය දිනාගත්තා. ප්‍රාථමික අංශයේ දරුවන් වෙනුවෙන්ද තරගයක් සංවිධානය කර තිබූ අතර ප්‍රාථමික අංශයේ සිසු දරුවන්ගේ සරම සංදර්ශනයක්ද පැවැත්වුණා. ක්‍රීඩා උල් අතරවාරයේදී ජයග්‍රාහකයන්ට ජය සංකේත පිරිනැමීමද සිදු කෙරුණේ මෙලෙසින්. ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩකයින් වෙතට මේ අතර දෙමව්පියන් සඳහා දහවන තරගයක් සංවිධානය කර තිබූ අතර ගුරු භවතුන් වෙනුවෙන් සහාය දීමේ තරගයක් සංවිධානය කර තිබුණා. ශිෂ්‍ය බට කණ්ඩේ විශේෂ සංදර්ශනයක් මෙහිදී පැවති අතර ඊට බොහෝ දෙනාගේ ආකර්ෂණය හිමි වුණා. ආද්‍ය ශිෂ්‍යයන් වෙනුවෙන් සංවිධානය කර තිබූ සහාය දීමේ තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තා. මේ අතර පාසල් ශිෂ්‍ය බඩ තූරවාදන කණ්ඩායමේ සංදර්ශනයටද හිමි වූයේ සුවිශේෂී ස්ථානයක්. මෙහිදී ශිෂ්‍ය බඩ තූරවාදන කණ්ඩායමේ හිටපු සැරයන්වරයා විසින් සාම්ප්‍රදායික ලෙස නව සැරයන්වරයාට යෂ්ටි හුවමරු කිරීමද සිදු කෙරුණා. පැරණි සැරයන්වරයා විසින් එම යෂ්ටිය විදුහල්පතිවරයාට බහර දීමෙන් අනතුරුව විදුහල්පතිවරයා විසින් එය නව සැරයන්වරයාට බහර දුන්නේ මෙලෙසින්. අනතුරුව පැවැත්වුණේ ආචාර්ය පෙළපාලියයි. ආචාර්ය පෙළපාලිය පිළිගනු ලැබුවේ ප්‍රධාන ආරාධිතයන් ලෙස පැමිණි සාන්ත ජෝන් ආදිශිෂ්‍ය බ්‍රිගේඩියර් රුක්ෂාන් කන්නංගර මහතා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන නියෝජ්‍ය අධ්‍යක්ෂ තීක්ෂණා එස් ලීන පටබැඳගේ මහත්මිය සහ විදුහල්පති ඩිලාන් නිශාන්ත ගුණරත්න මහතායි. මේ නිවාසවල කටයුතු වලට සම්බන්ධ වෙලා මේ ක්‍රීඩාවේ උන්නතිය සඳහා ඔවුන්ගේ ජවය, බලය, ශක්තිය ඉතිහාසය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට මාසයකට පමණ කාලයක් තිස්සේ මේ විවිධ ක්‍රීඩා උත්සව ඔස්සේ දරුවෝ ක්‍රීඩා වල නියැලුණා. ඔවුන් තුළ තියෙන මේ විභවතාවය උදාහරින්න සෑම වර්ෂයකම විද්‍යාලයක් විදිහට විවාසාන්තර ක්‍රීඩා උත්සවය අපි ඉතාමත් අභිමානයෙන් යුතුව විද්‍යාලය තුළ පවත්වනවා. ඇත්තටම ඔබේ අධ්‍යාපන කටයුතු වගේම සමබර පෞරුෂයකින් යුතු පුරවැසියෙක් විදිහට සමාජයට දායාද කරන්න ක්‍රීඩාව ඉතා වැදගත්. ඒ වගේම ක්‍රීඩාවට අමතරව ඔබේ නායකත්වය, කණ්ඩායම් හැඟීම, සහයෝගය සමග ඔබේ නිර්මාණශීලීත්වය එළිදක්වන අවස්ථාවක් තමයි ක්‍රීඩා උත්සවය කියන්නේ. මම විශේෂයෙන්ම මෙම පාසලේ මේ දරුවන්ට මඟ පෙන්වපු ගුරු මහත්මීන්ට විශේෂ ස්තුතියක් කරනවා මේ දරුවන් වෙනුවෙන් සිදු කරන ලද කැපවීම. පාසලේ දැනට ක්‍රියාත්මක ක්‍රීඩා 16ටම අදාළව ගතව මාස කිහිපය පුරාම තරඟ පැවැත්වුණු අතර එහි කණ්ඩායම් ශූරතා ජය සංකේත පිරිනැමීම ඉන් අනතුරුව මෙහිදී සිදු කෙරුණා.
ඒ අනුව සමස්ත ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් මෙවර සාන්ත ජෝන් ක්‍රීඩාවලේ ශූරතාවය හිමි කරගත්තේ මයුර නිවාසයයි. එහි අනුශූරතාවය කෝග්ල නිවාසය හිමි කරගත් අතර තුන්වන ස්ථානය හංස නිවාසයට හිමි වුණා. ශිෂ්‍ය භටයන් විසින් ඔලිම්පික් කොඩිය විදුහල්පතිවරයාට බහර දීමෙන් පසු සාන්ත ජෝන් විද්‍යාලීය 2025 ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන් වුණා. සමස්ත ලංකා 7 වන මාස්ටර්ස් මල්ල ක්‍රීඩා ශූරතාවලියේ රිදී පදක්කමක් දිනා ගැනීමට සාන්ත ජෝන් ආශිෂ්‍ය සුනිමල් රූපසිංහ මහතා සමත් වුණා. ඒ වයස අවුරුදු 70ට ඉහළ කාණ්ඩ යටතේදී සමස්ත ලංකා 7 වන මාස්ටර්ස් මල්ල ක්‍රීඩා ශූරතාවලිය මෙවර පැවැත්වුණේ ගම්පහ අත්තනගල්ල නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණයේදී. ඒ පසුගිය මාර්තු 7, 8 සහ 9 යන දිනන්හිදී එහිදී වයස අවුරුදු 70 වෙන් ඉහළ කවපෙත්ත විසිකිරීමේ ඉසව්ව සහ යගුලිය විසිකිරීමේ ඉසව්ව සඳහා සාන්ත ජෝන් ආදිශිෂ්‍ය සුනිමල් රූපසිංහ මහතා ඉදිරිපත් වූයේ කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින්. එහිදී කවපෙත්ත මීටර් 28යි සෙන්ටිමීටර් 14ක් දුර විසිකරමින් එහි රිදී පදක්කම සුනිමල් රූපසිංහ මහතා දිනාගත්තා. පැහැදිලි තරග වාර්තාව අපි පවා යමින් දෙවනි ස්ථානයේ සමග රිදී පදක්කම දිනා ගන්න ලබනවා සුනිමල් රූපසිංහ කොළඹ දිස්ත්‍රික්කය. සාන්ත ජෝන් ක්‍රීඩා පිටියෙන් වාර්තා වූ තවත් පුවත් කිහිපයක් දැන්. මුලිගොඩ රේවත රාජකීය විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවයේ පසුගියදා පැවති අතර සාන්ත ජෝන් විදුහල්පති ඩිලාන් නිශාන්ත ගුණරත්න මහතා එහි ආරාධකවල සහභාගී වුණා. එහිදී පැවති වයස අවුරුදු 12න් පාඩ ආරාධක පාසල් 34 සහාය දීමේ තරගයෙන් අනුශූරතාව දිනා ගැනීමට සාන්ත ජෝන් විද්‍යාලීය කණ්ඩායම සමත් වුණා. 2025 සමස්ත ලංකා අන්තර් පාසල් මේස්පන්දු ශූරතාවලිය බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පසුගියදා පැවැත්වුණා. එහිදී දක්ෂ ක්‍රීඩා කළ සාන්ත ජෝන් විද්‍යාලයේ වයස අවුරුදු 16න් පළ කණ්ඩායම මහනුවර සිල්වස්ටර් විද්‍යාලය පරාජය කරමින් ශූරතාව හිමි කරගත්තා. ඒ සමගින් අදට ජෝනියස් නිවුස් අවසන්. යලිත් හමු වෙමු මැයි 10 වෙනිදා. සුබ දවසක්.